කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කටයුතු ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්න මමත් නියෝජ්‍ය ඇමතුමාත් ඒ වගේම වරාය සභාපතිතුමා කළමනාකරණ අධ්‍යක්ෂකතුමා සහ ප්‍රධාන ඉංජිනේරුතුමා ඒ වගේම අපේ වෘත්තීය සමිති නායකයන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 2010-11 වගේ කාලවලදී පටන් අරගෙන 2014 වෙනකොට එහි ඉදිකිරීම් කටයුතු නතර වෙනවා. මීටර් 440ක ප්‍රමාණයක් තමයි ඉදි කළා තිබුණේ 2014 වසර වෙනකොට. ඉන් පසුව නැවත 2022 මේ ජැටියක පුද්ගලීකරණය කරන්න ගියපු වෙලාවේ වරාය සේවකයන් වෘත්තීය සමිති නායකයන් සටන් කරලා අපි කවුරුත් දන්නවා ලංකා ඉතිහාසයේ ඉතාම විශේෂ දෙයක් වුණා මේ ජැටිය නැවත වරායට ලංකාවට දිනාගත්තා. ඉන් පසුව පැවති පාලනයන් එතකොට ගෝඨාභය රාජපක්ෂ පාලනය ඊට පස්සේ රාජපක්ෂ රනිල් පාලනය මේ කාලය තුලදී 2022 ජනවාරි පෙබරවාරි වල ඉඳලා 2024 සැප්තැම්බර් 21 වෙනකන් ගරු අනුර දිසානායක ජනාධිපතිතුමා බයට පත් වෙනකන් මේ මීටර් 440 මීටර් 570 දක්වා ඉදි කළ තිබුණා සාමාන්‍ය මාස 25ක 29ක කාලය තුලදී. તો නැගෙනහිර ජැටියේ අපිට අදාළ කරන කතාව පටන් ගන්නෙ 2024 සැප්තැම්බර් 21න් පසු. එතකොට මේ සභාපතිතුමා මේ නිලධාරි මණ්ඩලය මැදිහත් වෙලා නැවත වතාවක් වෘත්තීය සමිති මැදිහත් වෙලා නැගෙනහිර ජැටියේ කටයුතු නැවත පටන් අරන් දැන් මාස 8කට ආසන්න කාලයක් ගත කරලා තිබෙනවා. මේ මාස 8ක කාලය තුලදී මේ වෙනවිට ජැටිය මීටර් 570 ඉඳලා මීටර් 730 දක්වා මාස 8ක 7ක ආසන්න කාලය තුලදී සම්පූර්ණයෙන් ඉදි කරලා තිබෙනවා. ඒ වගේම මීටර් 1320ක් මේ සම්පූර්ණ ජැටිය ඉතින් නිසා මාස 8ක කාලයකදී සැලකිය යුතු ඉදිකිරීමක් කළා තිබෙනවා. ඉදිරි මාස කීපය තුළදී බලාපොරොත්තු වෙනවා මේකේ විශේෂයෙන්ම මේකේ මූලික කටයුතු අවසන් කරන්න ජැටි එකේ එක කොටස. ඒ වගේම මේ ජැටියකට ටොන් 40 වගේ විශාල බරක් උසවන්න පුළුවන් දොඹකර ගැන්ට්‍රි ඒවා 12ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒවා මේක ගෙනල්ලා සවි කරලා තිබෙනවා. ඒ වගේම මේ ජැටිය මේක හදලා තිබෙන්නේ ඔටෝමේටඩ් සිස්ටම් එකට. ඒකට අදාළව කන්ටේනරයක් අරගෙන ඒක මීටර් 440ක් තරම් ඈතට ගෙනියන්න මූවබල් ඔටෝමේටඩ් රේල් මවුන්ටඩ් ගැන්ට්‍රීස් ඒවා 40ක් අවශ්‍යලා තිබෙනවා. ඒ 40න් යම් ප්‍රමාණයක් සවි කරලා තිබුණා. දැන් මේ වෙන විට ඒ 40ම ලංකාවේ වරායට ගෙනල්ලා දැන් ඒවා ගොඩබාන කටයුතු වල තමයි තිබෙන්නේ. මොකද ඒවා ඒ ඉදි කරපු සමාගම් වල ඒවායේ මේ ස්ථානවල තිබුණා නම් අපි අතිවිශාල මුදලක් ඒවා ගබඩා කරලා නැත්නම් ඒවා වරායවල් වල තබා ගැනීම වෙනුවෙන් ප්‍රමාද ගාස්තු වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් ගෙවන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම නිලධාරි මණ්ඩලයත් නියෝජ්‍ය ඇමතුමන් මැදිහත් වෙලා ජනිත ඇමතුමන් මැදිහත් වෙලා ගැන්ට්‍රීස් 40ම ගෙනල්ලා තිබෙනවා. අප විශ්වාස කරනවා මේක අපේ රටේ ජාතික සම්පතක්. හැබැයි මේ ජාතික සම්පත සහ මුලින්ම මංකොල්ල කාලේ විතරක් නෙමෙයි මේකේ ඉදිකිරීම් ප්‍රමාද කළා ඒව ගැන හොයලා බලන්නේ නැතුව වංචනික කටයුතු කරලා මේක සුවිශාල ප්‍රමාදයන්ට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි 2024 සැප්තැම්බර් මාසයෙන් පස්සේ තමයි මේ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේක සුවිශාල කාර්යයක්. ඒ සුවිශාල කාර්ය වෙනුවෙන් මාස 7-8ක් ඇතුළතදී විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඇතිවෙච්ච කළමනාකරණ දෝෂ විවිධ දුෂ්කරතා නිසා ඇතිවෙච්ච ගැටලුත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මේකේ ඔපරේෂන් සිස්ටම් සම්බන්ධව අපිට ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඉතාම විශාල සේවාවක් මැදිහත් වීමක් ලබා දෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මුළු ජැටි එකේ කරපු විනාශයට අනුව අපිට ඒක මේ වසර තුලදී සම්පූර්ණයෙන් ආරම්භ කරන්න හැකියාවක් නැහැ. අපේ ප්‍රකාශ කළා තිබෙනවා. නමුත් වෘත්තීය සමිතිවලත් සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයේත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය ඒ වගේම ඉදිකිරීම් සමාගම් මේ සියල්ලම සම්බන්ධ කරගෙන කටයුතු කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ නැගෙනහිර ජැටියේ දැන් ප්‍රාථමික මට්ටමින් කරගෙන යන කටයුතු පුළුල් කරලා මේ මාස කිහිපය තුළදී නැගෙනහිර ජැටියේ කටයුතු වලින් අවම වශයෙන් 50%ක කටයුතු ආරම්භ කරන්න එය මේ වසර තුළදී අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න පුළුවන් කියන විශ්වාසය තමයි අද මේ චාරිකාව තුළදී
අපිට ලැබුණේ. ඒ සඳහා සමහර තවත් අපිට කරන්න තියෙන උදව් තිබෙනවා. කළ යුතු දේවල් තිබෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමතියි මේක වරාය සේවකයන් විසින් බේරගත්ත ජැටි එකක්. ඔවුන්ට තමයි මේක හදාගන්න උමනාව තිබෙන්නේ. මේක විනාශ කරපු දේශපාලුවන්ට. ඔවුන්ට විවිධ විදිහට කඩ යන සුළු පිරිසක් මේව ඇතුළෙත් එළියෙත් ඉන්න පුළුවන්. ඔවුන් ඇත්තටම මේවා විනාශ වෙද්දී අවුරුදු 2014 තමයි ඉදිකිරීම නතර කළේ. 2014 ඉඳලා 2024 වෙනකම් මීටර් 130යි හදන්නේ. අවුරුදු 10කට මේ ජෙටි එකේ මීටර් 130යි හදන්නේ. මොන අපරාධද? ඒ නිසා වෙන වරායන් දිනු වෙලා තිබෙන වෙන රටවල් වල. ඒ නිසා අප මෙම කළමනාකරණය ඇතුලේ ඒවා අපිට අඩුපාඩුකම් තුන නැත්තේ නෑ. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් අපිට අස්පනා අපිට පේන සත්‍යයක් තිබෙන. ඒ නිසා අපි කියන්න කැමති ලංකාවට අලුත් එයාබස් එකක් ගෙනාම ඒකේ වයිපර් එක වැඩ කරන්නේ නැහැ කියලා. දුෂ්ට අදහස් කියන. මේ ජනතාවට සතුරු විපක්ෂයක් තියෙනවා. මම කියන්නේ විපක්ෂයක් ඕන රටට. ප්‍රජාතන්ත්‍රවාදීව රටේ දියුණුව පතන විපක්ෂයක් අවශ්‍යයි. මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණ ගන්න විදියක් නැතුව නිකන් දුන්නත් ගන්න නැතුව ඉන්න ගුවන් සමාගමට අලුත් ප්ලේන් එකක් ගෙනාවා. සජිත් ප්‍රේමදාසලාගේ විපක්ෂය රටට සතුරු විපක්ෂයක් වෙලා අද ප්ලේන් එකේ වයිපරය ගැන කතා කරනවා. ඒ නිසා ඊටත් වඩා අතිදේවන්ත ව්‍යාපෘතියක් මේක. 2015 ඉඳලා 2020 දක්වා තිබෙ මොන ආණ්ඩුවද? රනිල් සජිත් ආණ්ඩුව. 1 මීටරයක් දික් කරේ නෑ මේකේ. හැබැයි අද ඒකේ ගෝලෝ ඇවිල්ලා කියනවා වරාය ස්වභාවික මරණයකට ලක් කරන්න හදනවා කියලා. වරාය නෙමෙයි ඒගොල්ලෝ ලංකාවම දේශපාලන මරණයකට ලක් කළා. නේද ඒගොල්ලන් හැදුවේ. අපි ලංකාවත් බේරන් තිබෙනවා. වරාය ගොඩ නගනවා. ඉතින් ඒ නිසා අපි මෙරට ජනතාවට කියන්න කැමති වරාය බලන්න ඉන්න. ඉතින් වරායට වෙලා තියෙන කරලා තියෙන විනාශයන් තිබෙනවා. අපි මේ විනාශයන් වළක්වා ගන්න මහන්සි වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා ජාතික ජන බලවේගයකට විරුද්ධව කටයුතු කරන එක වෙනම දෙයක් දේශපාලන පක්ෂ. හැබැයි රටට සතුරුකම් කරනවා කියන්නේ මේ සේවකයෝ අමාරුවෙන් දිනාගත්ත දේවල් මෙව හැල්ලු කරලා ඒවා කිරීම අපි ඇත්තටම කනගාටු වෙනවා. එච්චර දුෂ්ට මට්ටමට ඇයි දේශපාලනඥයන් පත් වෙන්නේ කියන එක. ඒ නිසා අපි පැහැදිලි වගකීමකින් කියන්න කැමති මේ ජෙටි එකේ මූලික ඔපරේෂන් 50කට ආසන්න ඔපරේෂන්ස් අපි මේ වසර තුල පටන් ගන්නවා. ඒක කරන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින දේ තමයි රටේ සංවර්ධනය රටේ ජනතාවට යහපතක් වෙන එකට විරුද්ධ වන කණ්ඩායම් එක්ක ඔබට සටනක් තිබෙනවා. වරාය හදන එක මේ වරාය නිලධාරී මහතුරු ඉංජිනේරු මහතුරු කරයි. හැබැයි මේ රට හදන්න හදන හැම දෙයකටම දුෂ්ට වන දේශපාලනඥයන්ට උන්ගේ ගෝල බාලයන්ට විරුද්ධව කරන මතවාදී දේශපාලන සටන ජනතාව බාර ගන්න ඕන. ඒ ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය ඒ ධෛර්යය අවශ්‍යයි මේ වැඩ කරන කම්කරුවගෙන් ඉඳලා ඉහළම ඉංජිනේරු මහත්තයා දක්වා.